ආදරයෙන් පිළිගන්නවා මගේ vlog එකට. මේක තමයි මගේ birthday vlog එකේ part 2 vlog එක. මට අරන් එන්න ටිකක් පරක් වුණා. මේ තියෙන්නේ මම birthday එක දවසේ ඇඳපු මගේ dress එක. මම මගේ අවුරුදු shopping vlog එකේදීත් ඒ dress එක පෙන්නුවා ඔයාලට. මේක තමයි මම birthday එකට හදාගත්ත setup එක. ඒ වගේම මේ තියෙන්නේ මම එදා කරපු චුටි වීඩියෝ එකක්. ඔයාලා දැනටමත් මේක දැකලා ඇති short වීඩියෝ වලින්. මට ඕනේ උනේ මගේ 25 වෙනි උපන්දිනේ මෙමරි එකක් විදිහට ආය අනාගතේ බලද්දී මතක තියාගන්න. ඉතින් ඒ වෙනුවෙන් සිම්පල් බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාගෙන ලස්සන ෆොටෝස් ටිකක් මම මගේ මෙමරි එකට එකතු කරගත්තා. ඔයාලත් බලන්නකෝ. මේ තියන්නේ මගේ උපන්දිනේ දවසේ උදේ මම උදේම නැගිට්ටා. මේ ඔයාලට මම පෙන්වන්නේ මගේ nails ටික. ඊට පස්සේ ඉතින් මම හොඳ වශ එකක් දාගත්තා. දාලා ඉවර වෙලා දැන් ලෑස්ති වෙනවා. ඔයාලට පේනවද? මම ඊයේ අත් දෙකටම nails දාන් හිටියේ. අද වෙනකොට දකුණු අතේ nails අයින් කරා. මොකද අද වැඩක් තියෙනවා. අනිත් එක තමයි මට nails දාන් ඉන්න හරි අමාරුයි. වම් අතේ නම් මොකක් හරි කරලා දාගෙන ඉන්න පුළුවන්. දකුණු අතේ නම් හරිම අමාරුයි. මම වගේ nails දාන් ඉන්න අමාරුවා ඉන්නවනම් පාලින් කමෙන්ට් එකක් දාන්න. දැන් මම ලෑස්ති වෙන්නේ බුදු පාන තියන්න. මම මේ fresh flowers ටිකත් ready කරගත්තා. ඊට පස්සේ මල් ටිකත් නෙලලා ඒ ටික මේ විදිහට හදාගත්තා ලස්සනට. එන්න කාලත් මාත් එක්කම බුදු පාන ලෑස්ති කරන්න. මම උදේට හවසට මේ යශෝදරා මහරහත් තෙරණින් වහන්සේටත් වඳිනවා. මගේ channel එකේ ඉන්නවනම් ඔයගොල්ලෝ යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට වඳින මට කවුරු හරි කියනවද මේ මෙහෙම බුදු මැදුරේ උඩම රාහුල මාතා යශෝදරාවන්ට මෙහෙම පාන තිබ්බට කමක් නෑ නේද කියලා. මම මගේ හැම birthday එකකටම උදෙන්ම කල්තර බෝධියට යනවා. ඒත් මේ උපන්දිනේට නම් මට උදේම බෝධියට යන්න වෙන්නේ නැහැ. මොකද මම part 1 vlog එකේදී ඔයාලට කිව්වනේ මම ලස්සන වැඩක් කරනවා කියලා birthday එකට. අන්න ඒක නිසා. හරි මේ තියෙන්නේ ඒ වැඩේට ඕන කරන boxes. මම 29 වෙනිදා අප්‍රේල් 29 වෙනිදා මේ box ටික ඔක්කොම හදාගත්තා. හදාගෙන ඒ ටික ඔක්කොම ready කරලා තියාගත්තා. ඊට පස්සේ මම මේ පෙන්වන්නේ ඔයාලට මම මහගත්තේ ස්ක්‍රන්චීස් ටික. මම එක කලර්ස් වලින් තමයි මහගත්තේ. හරි තාම මම ඔයාලට කිව්වේ නෑනේ මම මොකද බර්ත්ඩේ එකට කරන්න කියලා. මම ගෑනු ළමයි විතරක් ඉන්න ළමා නිවාසිකට මගේ බර්ත්ඩේ එකට පුංචි ට්‍රීට් එකක් දෙන්න හිතුවා ඔයාලට. ඉතින් අපි හවස ටී ටයිම් එකට තමයි මේවා දෙන්නේ. ඉතින් මම හිතුවා යාලා ආස වෙයි කියලා ගෑනු ළමයි නිසා ස්ක්‍රන්චීස් එහෙම මගේ අතින් මම ඒවත් මහගත්තා. අද හවස 4 වෙනකොට තමයි කියන්නේ මේ පළවෙනිදා හවස 4 වෙනකොට තමයි මට ඒව අරගෙන එන්න කියලා කිව්වේ. මේ vlog එක මට ගොඩාක් ස්පෙෂල්. මොකද මම ගොඩාක් ආසාවෙන් හිටියේ මේ වගේ දෙයක් කරන්න. ඉතින් මම මේ vlog එක දාන්නෙත් මට කවදා හරි දවසක බලන්න පුළුවන් වෙන්න. මගේ ඊළඟ උපන්දිනේට මට මීට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් වෙන්න. ඉතින් මම ඔයාලටත් කියන්නේ බර්ත්ඩේ පාටි ගන්නවා වගේම ඔයාගේ උපන්දිනේ වෙනුවෙන් මොනවා හරි පුංචි දෙයක් හරි කාට හරි දෙන්න කියලා. ඒකෙන් යාලා සතුට වෙනවා දකින්නකොට අපිට ගොඩාක් ලොකු සතුටක් එකෙන් දැනෙනවා. මම ඒ සතුට අත්විඳ නිසායි කියන්නේ. ඔක්කොම කෑම 55කට විතර අරන් ඉන්න කියලා තමයි යාලා කිව්වේ. ඉතින් මට ඕනේ උනේ අර පිරිසිදුයි පිළිවෙලයි හින්දා වෙන වෙනම එක එක ළමයාට බොක්සස් විදිහට දෙන්න. එතකොට ඒක ලස්සනයි නේ කාසෙ දෙන නිසා
හොඳට රැප් කරලා රිබන් කරලා ඒ නිසා තමයි අර බොක්ස් ටිකත් රෙඩි කරගත්තේ. ඉතින් ඊයේ අපි ඕන කරන බීම එහෙම හදලා ෆ්‍රිජ් එකට දැම්මා. අද තියෙන්නේ ඉතින් අනිත් වැඩ ටික තමයි මේ බොක්ස් ටික රෙඩි කරගන්න, සෑන්ඩ්විච් ටික හදාගන්න. ඔක්කොටම කලින් අම්මා උදේ හදලා තිබුණා කිරිබත්. බුද්ධ පූජාවටත් පූජා කරලා මං කිරිබත් කෑවා. දැන් කාලේ ඉවර වෙලා ටිකක් වෙලා ඉඳලා පටන් ගන්න ඕන වැඩ ටික. ඇත්තටම කොච්චර කලින් පටන් ගත්තත් ටයිම් එක මදි වුණා. මුකුත් හදනේ වල වීඩියෝස්වත් ගන්න උනේ නෑ. බොක්ස් ටික හදලා ඉවරුණාට පස්සේ තමයි මතක් කළා වීඩියෝ එකක් ගත්තේ. ඔක්කොම කැම ටික බොක්ස් වලට දාලා ඉවර වෙලා රෝස පාට රිබන් වලින් මේක රැප් කරා. ඊට පස්සේ හැම එකකටම ස්ක්‍රන්චි එකක් සෙලෝ ටේප් දාලා ඇලෙව්වා. මේක සෑන්ඩ්විච් එකත් හොඳට රැප් කරලා තියෙන හින්දා මුකුත් ඔයිල් ගෑවෙන ප්‍රශ්නයක් වුණේ නෑ. මේ තියෙන එකම එක ෆොටෝ එකයි මං අරන් තින්නේ. මේ අපි ඉන්නේ ඒ තැනට ඇවිල්ලා ළමා නිවාසෙට. මම ඇතුළේදී කිසිම වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ නෑ, ෆොටෝ එකක්වත්. මේ තියෙන්නේ ඔක්කොම වැඩ ඉවර වෙලා අපි එළියට ආවට පස්සේ. ඉතින් මගේ උපන්දිනය ගැන කිව්වොත් මට මතක ඇති කාලෙක සමරපු උපන්දින වලින් මගේ ජීවිතේ අමතක නොවෙනම සතුටුම උපන්දිනේ මේක. මොකද මං ගොඩාක් ආසාවෙන් හිටියේ හීනයක් හැබෑ කරගන්න මට පුළුවන් වුණා. එතන ගොඩාක් පොඩි ළමයි හිටියා, තේරෙන්නේ නැති වයසේ වගේ ළමයිනුත්. ඒ අය දිහා දකිනකොට මං කොච්චර වාසනාවන්තද, මට මෙහෙම දෙයක් කරගන්න පුළුවන් වෙච්ච එක කොච්චර වාසනාවන්තද කියලා මට හිතුණා. උපන්දිනේ කියන්නේ ඉතින් තවත් අවුරුද්දකින් වයසට යන එකනේ. මං හිතන්නේ අපේ ජීවිතයේ අත්දැකීම් ගන්නවත් එක්ක අපිට තේරෙනවා අපිට මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ තව කෙනෙක්ට උදව් කරන්න. ඉතින් පුළුවන් පුංචි දෙයකින් හරි තව කෙනෙක්ට සතුටක් දෙන්න පුළුවන් නම් ඒක අපිට ලොකු පිනක්. මගේ ආගමට හැටියට නම් මම විශ්වාස කරන්නේ ඒක. හරි. ඉතින් උදේ මට යන්න බැරි වුණානේ බෝධි. ඒ නිසා බෝධියටත් ගිහිල්ලා වැඳලා දැන් ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ. අවුරුදු 25ක් මගේ ජීවිතේ සතුට දුක හැම දෙයක් මැද්දෙම ඉදිරියට ගලාගෙන ගියා. ඉතින් මාව එච්චර කාලයක් දරාගෙන හිටිය මට මං ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. මෙච්චර වෙලා මාව අහගෙන බලාගෙන හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. vlog එක හොඳයි නම් මාව subscribe කරලා comment එකක් දාන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. ගිහින් එන්නම්. bye.